සසරෙහි දුක නැති කරන්න නිවන් මගට පාර කියන බෝසත් පදනක්. ඔබ මේ යන්නේ උතුම් වූ බෝසත් ගමනක්. මේ විශ්වය තුල මේ ස්වභාව ධර්ම තුල මේ සියලු යථාර්ථය සත්‍යතාවය සොයාගෙන යන බෝධිසත්වයන්න් වහන්සේලා මේ සියලු පාරමිතා ධර්මයන් පුරන්නට අනේක දුක්ඛ දෝමනස්යන් ප්‍රමාණයක් තමන්ගේ කර්මත දරාගෙන මහා පීඩාවක් දරාගෙන මේ ගමන් මග යන්නේ. විතක ජීවිතයේ උනත් පූජා කරන තමන්ගේ ලේ මස්තික රීරි මාංශය පවා තවත් කෙනෙක්ගේ යහපතට අන්‍යායෙන් තොරව පූජා කරන අය තමයි ඒ බෝසත් ගමන් මග බෝසත් පාරමිතා පුරන්නේ. දවසක උතුම් බුද්ධ සභා මණ්ඩපයක් හදන්නේ ඒ අය. මේ ලෝකයේ විශ්වයේ නියම සත්‍යය හොයාගෙන සියලු සත්‍යයට දේශනා කරන්න යන්නේ පාරමී ගමන් මග ගමන් ගන්නයි. මෙන්න මේ අය සාර අසංකේය කල්පලක්ෂයක්, අටාසංකේය කල්පලක්ෂයක්, 16 අසංකේය කල්පලක්ෂයක්, 20 අසංකේය කල්පලක්ෂයක් හෝ ඊට වැඩි ගාණක් පාරමී පුරණ අය ඉන්නවා. ප්‍රඥාවන්තව, සද්ධාධිකව, වීර්‍යාධිකව මේ කට්ටිය ගමන් කරන විලාසය අනුව අඩුම කාල සීමාවක් පාරමිතා පුරලා බුදු වෙන අය, මධ්‍ය කාල සීමාවක් පාරමිතා පුරලා බුදු වෙන අය, දීර්ඝ කාලයක් පාරමිතා පුරලා බුදු වෙන අය විදියට සලකනවා. මෙන්න මේ ගමන් මගේ ඒ හැම කෙනාගේම වටිනාකම තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද නිරායාසයෙන්ම ඒ බෝධිසත්වයන්න් වහන්සේලා ඒ බුද්ධ සභා මණ්ඩපයට අවතීර්ණ වෙනවා. බුදුන් වහන්සේලාගෙන් දහම් අසනවා. තමන්ගේ පිරිස සමග ගමන් කරනවා. ඒ වගේම තමයි රහත් බෝධියට පත් වෙන පිරිසක් පාරමී පුරනවා. අසංකේය කල්පලක්ෂයක් පාරමිතා පුරන අය ඒ අය සිව්පිලිසිලියාපත් මහරහතන් වහන්සේලා විදියට තමන්ගේ ගමන නිම කරනවා. ඒ බෝසත් ගමන් මඟ තුල කල්පලක්ෂයක් පාරමිතා පුරපු අය රහත් උත්තමයන් ලෙස කෙලෙස් නිවලා ඒ ගමන් මඟ නිම කරනවා. අසංකේය කල්පලක්ෂ දෙකක් පාරමිතා පුරපු අය පසේ බුද්ධත්වයට පත් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මේ ධර්මතාවයේ වටිනාකම. සාර අසංකේය කල්පලක්ෂයක් කියලා කියන්නේ එසේ මෙසේ ගානක් නොවේ. කල්පයක් කියලා කියන්නේ ගව්වක් දිග ගව්වක් පළල අබ ඇට පුරවගත් අබ පෙට්ටියක් අවුරුදු 100කට එක අබ ඇටය ගානේ. ගව්වක් දිග ගව්වක් පළල ගව්වක් උස අබ වලින් පිරුණු අඹ නෙමෙයි අබ අර පුංචි ඇට කුරහන් ඇට වගේ අන්න ඒ වගේ අබ ඇට වලින් පිරුණු අබ පෙට්ටියක් අවුරුදු 100කට වතාවක් එක අබ ඇටේ ගානේ ඉවත් කරමින් හිටියොත් කවුරු හරි කල්ප ලක්ෂය ඉතුරුයි අබ පෙට්ටිය ඉවරයි. දැන් කල්පය ඉතුරුයි අබ පෙට්ටිය ඉවරයි. එහෙනම් කල්පයක් කියන්නේ ඒ වගේ ප්‍රමාණයක්. කල්ප ලක්ෂයක් කියන්නේ ඒ වගේ ලක්ෂයක්. අසංකේයයක් කියලා කියන්නේ කල්ප ලක්ෂයේ ඒවා ගැනිය නොහැකි තරම් ප්‍රමාණයක්. අසංකේය කල්ප ලක්ෂ 4ක් කියන්නේ ඒ වගේම 4 ගුණයක්. අටාසංකේය කියන්නේ 16 අසංකේය කියන්නේ ඒ වගේම ගුණයක්. ඒ තරම් ප්‍රමාණයක් මහා වීර්යයක්, මහා ශක්තියක්, මහා අදිෂ්ඨානයක්, මහා ප්‍රඥාවක් ඇති කරගෙන මේ ගමන් මඟ යන්නට ඕන. අන්න ඒ ගමන් මගෙහි ගමන් කරන සැරින් සැරේ හමුවන මහා ශ්‍රාවක පිරිස ඉන්නවා. ඔබ වගේ බෝසත් ගමන් මඟ සසරේ ගමන් කරපු විලාසයට බෝසත් කියන නම ඇසුනත් ඒ පසුපස ඔබ ඇදී එනවා. සංසාරයේ පුරුද්දට ධර්මය අහනවා. ධර්මය අනුගමනය කරනවා. හැබැයි එක වැරද්දක් වෙලා තියෙනවා. ඔබ මේ ඉන්නේ කල්ප විනාශයක අවසාන කාල සීමාවේ. මේ ගෞතම බුද්ධ කල්පයේ අවසාන කාල සීමාවේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ සභා මණ්ඩපයක් හදන්නට උචිත භූමියක් නිර්මාණය වෙන්නට නම්
අද ඔබ මොනවද කරන්න කියලා කල්පනා කරලා බලන්න. ධ්‍යාන අභිඥා ඇතිව හිටපු ඇත්තෝ සමහර අය මේ භවයේදී ධ්‍යාන තියා සිත සමාධි කරගන්නත් බැරි විදියට ඉපදිලා මේ භවයේදී ලෞකික සප සම්පත් පසුපස්සේ ගිහිල්ලා අර සාමාන්‍ය දුවන රැල්ල සමාජයට හසු වෙලා තමන්ගේ අධ්‍යාත්මය විනාශ වෙලා ඒත් මම දන්නවා කොයි මොහොතක හරි මේ අයගේ මනස අවදි වෙනවා. ජෝතිපාල මානවකය කියලා කියන්නේ විවරණ 23ක් ලබා ගත්තා වූ ගෞතම බෝධිසත්වයෝ. කකුසඳ කොණාගම කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ බුද්ධ කල්පයේදී මේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ළඟට යනකොට ගෞතම බෝධිසත්වයෝ කිසිවක් නොදන්න පුද්ගලයෙක් බවට ඉපදිලා. ජෝතිපාල මානවකයා එහෙම ඉපදුනා නම් විවරණ 23ක් ගත්තා. සාර අසංකේය කල්පලක්ෂය පෙරම් පුරපු ඒ බෝධිසත්වෝ එහෙම කිසිවක් නොදන තත්යකට මනසකින් ඉපදුනා නම් සසරේ කළ පාපයකට ඔබට මොනවා විදියට මොන ආකාරයෙන් ඉපදෙන්න පුළුවන්ද? ඔබගේ එහෙනම් මානසිකාරය වැහිලා ධානය සිත් වැහිලා කරපු කුසල් වැහිලා පාප ධර්මයන් විතරක් එළියට ඇවිල්ලා මේ ටික විතරක් විඳව ඔබ ඉන්න තත්ත්වයටපත් වීම අරුමයක් නෙමෙයි. එදා ඒ කාලේ මට හමු වුණු අය මොන හරි ක්‍රමයකින් ඔබ වාසනාවන්ත වුණා. ඇවිල්ලා ඒ වටිනාකම නැවත එකතු කරගන්න. මගේ වටිනාකමක් තියෙනවා, මගේ යුතුයකමක් තියෙනවා. ගෞතම බුද්ධ සභා මණ්ඩපයේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ පසුපස ගියපු අය මේ බුද්ධ රාජ්‍යයේ තියෙනකන් ගෞතම බුද්ධ කල්පයේ තියෙනකම් නැවත ඉපදී යනවා. රහත් වෙන්න බැරි වුණු අය. මගේ එක වටිනාකමක් තමයි, එක වගකීමක් තමයි අන්න ඒ අයට ඒ වටිනාකම දීලා කොහොම හරි උන්වහන්සේගේ බුද්ධ කල්පය ඇතුළම රහත් මඟ හෙළි කරලා දෙන්න. සාදු සාදු සාදු. දෙවනි දේ තමයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මතු බුද්ධත්වයට පත් වෙනවා. උන්වහන්සේගේ පසුපස ගියපු ගොඩක් අය ආර්ය භූමියක රැඳී සිටිනවා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට ආරම්භ කරන අවස්ථාවේදී ඒට අවුරුදු 10කට 15කට 50කට කලින් ඇවිල්ලා ඉපදෙන්න බලාගෙන ඒ කාල සීමාවෙ ඉපදෙන්න බලාගෙන දිව්‍යමය භාවයකින් බණ දහම් අහලා නිවනින් සැනසෙන්න බලාගෙන ආර්ය භූමියක ඉන්නවා. මේ මනුස්ස ලෝකයේ තුලත් ඒ පසුපස්සෙන් ගියපු ඇතම් අය ඉපදෙලා ඉන්නවා. අන්න ඔවුන් සොයා අර මෛත්‍රී බුද්ධ සභා මණ්ඩපයේ වටිනාකම නෙලා ගන්නට අවශ්‍ය මනස මොහත් කරලා අපායගාමී භවෙ මුදවලා ඔවුන් ඒ තැනට ගෙන යාම මගේ දෙවනි වෑයම. සාදු සාදු සාදු. තුන්වෙනි වෑයම මෛත්‍රී බුද්ධ සභා මණ්ඩපයෙන් පස්සේ බුද්ධ ශූන්‍ය කල්පයක්, මහා විනාශකාරී ලෝකයක්, මහා කල්ප විනාශය සිද්ධ වෙනවා. මේ ලෝක ගෝල නැහැ, ගස් කොළන් නැහැ, ඉරහඳ නැහැ. මේ සියල්ලම විනාශ වෙලා ගිහිල්ලා අලු දූවිලි ගොඩක් බවට මේ විශ්වයපත් වෙනවා. මෙන්න මේකෙදි මහා ගමන් මඟක ගමන් කරපු අප සකසන සදන බුද්ධ සභා මණ්ඩපයේ ඒ මහා විනාශයෙන් අවුරුදු ගානකට පස්සේ ආපහු ආරම්භ වෙනකොට අන්න සසර ගමන් මඟ අර අවුරුදු 1700ක් 2200ක් අවුරුදු 400ක් ගියපු මිනිස්සු විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේලා පසුපස ගමන් කරමින් සාර අසංකේය කල්ප ලක්ෂයක්ම ගමන් කරපු පසුපස ආපු මහා පිරිසක් ඒ ඉතිරි වෙලා ඉන්න අය කොහොම හරි ආර්ය භූමියකට දක්ක ගන්න මගේ වෑයම. අන්න ඒ මහා විනාශය වෙන වෙලාවේදී ස්ථාවර සත්ව යෝනියක ඔබ ඉපදුනොත් කවදාවත් ආපහු පරිණාමයටපත් වෙවි වෙනස් වෙලා මනුෂ්‍ය ජීවිතයක් උරුම වෙන්නේ නැති සත්ත්ව ලෝක වාසස්ථාන මෙන්න මේ ලෝකයේ තියෙන්නේ. එහෙනම් මේ සත්ත්ව ඇතුලේ අපිට ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. මේ වගේ කාලයක ගිහිල්ලා ඉපදිලා ඇවිල්ලා පව් ගෙවලා ආපහු මේකේ මනුස්සයෙක් විදිහට ඉපදෙන්න පුළුවන්. හැබැයි අර සියල්ල විනාශ වුණාට පස්සේ අලුතෙන් ලෝකයක් හැදෙන්න ඕන. මහා ගින්නක්, මහා දූවිලි වලාවල්, මහා උණුසුම වතුර නැහැ. මේ සියල්ල ගිහිල්ලා කාලයක් යනකොට මේවා ආපහු භ්‍රමණය වෙලා බෝල වගේ හැදිලා ලෝක ගෝල හැදෙනවා. ග්‍රහ ලෝක හැදෙනවා. තරු හැදෙනවා. මේව මහා පිපුරුමකට හිටිගමන් වැදිලා මහා පිපුරුම් හැදෙනවා. ආපහු මේ මධ්‍යම ලෝක ධාතුව නිර්මාණය වෙන්නට ඕන. දස දහසක් සක්වල ආපහු නිර්මාණය වෙන්නට ඕන. මෙන්න මේ සියල්ල නිර්මාණය වෙන අතරේ මෙන්න මේ ගෝලාකාර තැන්වලට ඇතුළු වෙලා ඒ වයිම
රැඳෙන විඥාන කොටස් නැවත මනුස්ස ලෝකයක ඉපදෙන තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ස්ථාවර සත්ව යෝනියට යනවා. ඒ ස්ථාවර සත්ව යෝනියට යන සත්වය ඔබ වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙන්න මෙතනින් ගැලවෙන්නට ඕන ඔබ. ඒ සඳහා මේ 31 තලයෙන් තොර උත්තම ආර්ය භූ ඒ ධානසිත ඇති කර ගන්නකොට කියනවා එක තැනක පුජ්‍යලේ ආර්ය භූ තත්ත්වයටපත් වෙනවා කියලා. ඒ කියන්නේ නොවෙනස් වෙන ස්ථාවර තනක් හිමිවන පුජ්‍යලේක බවට පත් වෙනවා මේ ධානසිත පසු කරගෙන යනකොට. අන්න ආර්ය භූ වචනය දහමේ තියෙනවා තවමත් පැවතිලා. ඒ වගේම තමයි ආබස්සර කියලා තැනක් තියෙනවා. සුද්ධ වාසස්ථානයක්. හැබැයි ආබස්සර බ්‍රහ්ම ලෝකෙකුත් තියෙනවා. අන්න ධර්මයේ වැරදි විදියට අර්ථකථනය කරගෙන තියෙනවා. එහෙනම් මේ කල්ප විනාශය සිදු වෙන විට මේ මහා කල්ප විනාශය සිදු වෙන විට ආබස්සර බ්‍රහ්ම ලෝකයට යනකම් විනාශ වෙනවා. එතනින් එහාට විනාශ වෙන්නේ නැහැ කියලා. ආබස්සර බ්‍රහ්ම ලෝකයට ගියොත් අපි බේරෙනවා කියලා හිතනවා. නෑ පින්වත්නි වැරදියට තේරුම් අරගෙන. ආබස්සර බ්‍රහ්ම ලෝකෙත් විනාශ වෙනවා. ඒකත් මේ සක්වලේ තියෙන්නේ. මේ සක්වලම විනාශ වෙනවා. ආර්ය භූමිය විනාශ වෙන්නේ නැහැ. මේ සක්වලෙත් මේ 31 තලයට අයිති නැහැ. අන්න ඒ වටිනා තැනට යන්න පුළුවන් නම් අන්න ඒ වටිනා තැන ආරක්ෂා කරගන්න පුළුවන් නම් අන්න සිත දමනය කරගත්තා වූ පුජ්‍යලයට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා මහා මුර්ගසක වර්ෂාවක් වහින වෙලාවේදී අන්නර වැස්සට තෙමෙන අය තම තමන් මව පියා හඳුනන්නේ තාත්තා අම්මා හඳුනන්නේ කාන්තාව පිරිමියා හඳුනන්නේ නැහැ. හැම කෙනාටම පේනවා තමන්ව කොටියෙක් සිංහෙක් වගේ. මුවාට පේනවා තමන් සිංහෙක්. කොටියව පේන්නේ මුවෙක් වගේ. ගිහිල්ලා හපා කන්න පුළුවන් කියලා හිතනවා. මිනිස්සයාට පේන්නේ තනික් කෙනාව සතෙක් වගේ. අනිත් මිනිස්සයාට පේන්නේ මේ මිනිස්සයා සතෙක් වගේ. කොහොම හරි මරාගෙන කන්න ඕන කියලා ඉවරලා එලෝගෙන යනවා. එක දඩු මුගුරු වලින් ගහගෙන ආයුධ වලින් කපා කොටාගෙන මැරලා යනවා. මෙන්න මේ වෙලාවේදී බේරෙන්නේ කවුද? මේ වෙලාවේදී බේරෙන්නේ ධානසිත ඇතිව සසරේ ගමන් කරපු අය. මෙන්න මේ වහා විනාශයේ තේරුම් අරගෙන මේ අය ගල් කුලකට වෙලා, ගල් ලැබකට වෙලා, වනගත වෙලා කොහොම හරි අන්න අර විනාශයේ තේරුම් අරගෙන තමන් තනියෙන් කොහොම හරි ඈත් වෙලා ඉන්නවා. මෙන්න මේ අය ඉතුරු වෙනවා. මේ අය ධානසිත වඩවාගෙන තමන්ගේ හිතයිසින්ට වෙච්ච අයහපත දැක ඒක තේරුම් අරගෙන අන්න ඒ තුලින්ම ධානසිත හදා ගන්නවා. ඒ ධානසිත හදාගෙන අන්න ආර්ය භූමියට අය යනවා. අන්න ඒ ගියපු ගමම මේක මහා විනාශය සිද්ධ වෙනවා. අලුදුවිලි ගොඩක් බවට පත් වෙනවා මේ ලෝකේ. අන්නේ අලුදුවිලි ගොඩක් බවට පත් වෙන වෙලාවෙදී ඔබ ඒක නහු වුණා නම් ඔබ සසර ධානසිත ආදී දේවල් අරගෙන පුරුදු වෙලා තිබුණේ නැත්නම් ඒ බෝසත් ගමන් මඟ අනුගමනය කරලා තිබුණේ නැත්නම් ඔබ බුදුබණ අහලා තිබුණේ නැත්නම් ඔබ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වෙනුවෙන් මහා වටිනාකමක් ඇති කරගත්තේ නැත්නම් ඔබට සිද්ධ වෙන්නේ අන්නර මහා විනාශය දැක ඒ විනාශය තුලම රැඳී පවතින